අපේ ජීවන ගමනේදී අපි බලාපොරොත්තු වෙන දේවල්, අපි හිතන දේවල් වගේම අපි බලාපොරොත්තු නොවන, අපි නොහිතන දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ නිසයි අපිට අපේ ශාරීරික ශක්තිය වගේම අපේ මානසික ශක්තිය ඉතාමත්ම වැදගත් වෙනවා. අද දවසේ අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න හිතුවා මානසිකව ශක්තිමත් මිනිස්සු ජීවිතේ සිද්ධ කරන්නේ නැති කාරණා 13ක් ගැන ලියවුණු හරි ලස්සන පොතකින් උපුටාගත්තු කොටසක් ඔබ එක්ක බෙදා හදා ගන්න. මේ පොත ලියන්නේ අමි මොරින් කියන සයිකෝതെරපිස්ට්. ඇය ඇමරිකානු ගත්කතුවරියක්. ඇය පොත් ගණනාවක් රචනා කරපු කෙනෙක්. ඇයගේ අද දවසේ අපි කතා කරන මේ පොතේ නම වෙන්නේ 13 things mentally strong people don't do කියන කෘතිය. මේ කෘතිය භාෂා 40කට විතර පරිවර්තනය වුණු මිලියනයකට වඩා කොපීස් පාඨකයන් වෙත තිරණ කරපු පාඨකයන් වැළඳගත්ත තාමත්ම ප්‍රසිද්ධ තාමත්ම වටිනා කෘතියක්. මේ කෘතියේදී ඇය මුල්ම කාරණාව හැටියට කියනවා මානසිකව ශක්තිමත් මිනිස්සු හැම විටම තමන්ගේ ජීවිතයට තමන් යන ගමනට බාධාකාරී තත්ත්වයක් තමන්ගේ ජීවිතේ කඩා වැටීමක් ඇති වුණා පස්සේ ඒකට කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ කියලා. ඔබට මට මුණ ගැහෙන බොහොමයක් දෙනා තමන්ගේ ජීවිතයට යම්කිසි කරදරයක් ආවට පස්සේ ඔවුන් හැම වෙලාවකම හිතන්නේ මේක මට විතරක් සිද්ධ වුණේ. මම හරිම අවාසනාවන්ත කෙනෙක්. මේ වගේ දේවල් තමයි මගේ ජීවිතේට හැමදාම සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මානසිකව ශක්තිමත් මිනිස්සු මේ වගේ සිදුවීම් දිහා බලන්නේ වෙනස් විදිහකට. ඔවුන් හැම විටකම හිතනවා තමන්ට කරදරයක් වුණාට පස්සේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් තමන්ට යම්කිසි දෙයක් නැති වුණොත් ඔවුන් හැම විටම හිතනවා නෑ මට මේ දේ නැති වුණාට මට මීට වඩා ගොඩාක් දේවල් මගේ ජීවිතේ තියෙනවා කියලා. තමන්ගේ ජීවිතයට එන අභියෝග කරදරකාරී තත්ත්වයන් තමන්ට විතරයි තමන්ගේ අවාසනාවට විතරයි කියලා අපි හිතුවොත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න බැහැ. අපි හැම විටම අපිට නැති වෙන දේවල්, අපිට අහිමි වෙන දේවල්, අපිට එන බාධාකාරී තත්ත්වයන් තුළදී ඒ හැම එකකින්ම දෙන ලෙසන් එක ජීවිතයට එකතු කරගත්තොත් ඊට වඩා දේවල් අපිට තියෙනවා කියන මානසික තත්ත්වය අපි ගොඩනගා ගත්තොත් අපිට අර මානසිකව ශක්තිමත් මිනිස්සු හැසිරෙන ඒ ක්‍රමවේදය තුළේ වඩාත් ශක්තිමත් විදිහට අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ මානසිකව ශක්තිමත් මිනිස්සු කරන කාරණා 13 ඇතුලේ තව 12ක් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මේ 12 ගැන අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවදුරටත් මේ ගැන කතා කරන්න සහ මේ ගැන අවබෝධ කරගන්න ඔබට ආරාධනා කරනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් මේ 13 things mentally strong people don't do කියන කෘතිය පරිශීලනය කරන්න. එහෙම නැත්නම් ඔබ යෝජනා කරන්න, ඔබ කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට තවත් ඉස්සරහට මේ කාරණා ඉතිරි කාරණා පිළිබඳව කතා කරන්න ඔබ යෝජනා කළොත් අපිට පුළුවන්කමක් තියෙනවා තවත් කීපයක් ඉදිරියේදී කතා කරන්න. ඉතින් එහෙමනම් ශාරීරික ශක්තිය වර්ධනය කරගන්න ඔබ හැම විටම කටයුතු කරන්න. ඒ වගේම ඔබේ මානසික ශක්තිය වර්ධනය කරගෙන වඩාත් ශක්තිමත්ව අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් දැවැන්ත ශක්තියක් ඔබ තුල ගොඩනගා ගන්න. ඔබට පුළුවන් ඔබේ ජීවිතය ජය ගන්න. එන හැම බාධාවක්ම හැම දුක් කරදරයක්ම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න.